Dinesh Chandimal. Quite out of the middle, but it runs very quickly over the outfield and will reach the boundary. දිනේෂ් චන්දිමල් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසර ගණනාවක් ඉතාමත්ම හොඳ දායකත්වයක් ලබා දුන් දක්ෂ ක්‍රීඩකයෙක් යන්න අපි හැමෝම දන්න කරුණක්. මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් චන්දිමල් ටෙස්ට් තරඟ 92ක්, එක්දින තරඟ 157ක් හා 20 තරඟ 67ක් ක්‍රීඩා කර අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසින් තවමත් ඉතා හොඳින් පිට හසුරවන දක්ෂ ක්‍රීඩකයෙක්. කොහොමවත් මේ වෙද්දී විවිධ කරුණු කාරණා මත චන්දිමල්ට වර්තමානයේ තවමත් දොර විවර වී තිබෙන්නේ ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට පමණයි. නමුත් ඔහු ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමටත් පෙර තියා තමයි ඔහුගේ පළමු ජාත්‍යන්තර තරඟ අත්දැකීම ලබා ගැනීමෙන් 20 තරඟයක් ක්‍රීඩා කරන්නේ. ඒ 2010 වර්ෂයේ නව ශ්‍රීලංක කණ්ඩායමට එරෙහිව පසුව එක්දින වරම් ඔහුට 2010 වර්ෂය තුලම හිමි වෙනවා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි 2011 වර්ෂය තුල ටෙස්ට් වරම් හිමි කරගැනීමෙන් චන්දිමල් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් වර්තමානයේ දක්වාම ඉතා හොඳ පිතිකරන ඇවරේජ්ජක් සහිතව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සතු දක්ෂ පරිණත පිතිකරුවෙක්. කෙසේ වෙතත් චන්දිමල්ගේ ටෙස්ට් වංශ කතාව ඉතා හොඳින් ක්‍රියාත්මක වෙද්දී ඔහුට දැනට වසර කිහිපයක සිට එක්දින තරඟ හා 20 තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීම මත ඔහුට සම්පූර්ණයෙන්ම එම තරඟ රටා දෙක හරියට නියෝජනය කිරීමට අවස්ථාව නොලැබීමට හේතු සොමින් පවා එක්තරා අවස්ථාවක චන්දිමල් ක්‍රීඩා බලධාරීන්ගෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවා හේතු විමසා සිටියා. Might push for two here. That's a half century for Dinesh Chandimal. Well played. 50 from 66 deliveries with 4 boundaries. It's a 169 for 4 here, Sri Lanka. තත්ත්වය එසේ පැවති අතරතුර මෙවර LPL තරඟාවලියේ දඹුරු කණ්ඩායමේ නායකයා ලෙසින් දඹුල්ල කණ්ඩායම මෙහෙයවීමෙන් චන්දිමල් ක්‍රීඩා කළා. මේ තරඟාවලියේ දඹුරු කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරඟය තුල චන්දිමල් ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් තම පිතිකරන විලාසය මනාව පිළිබිඹු කරමින් ක්‍රීඩා කිරීම ඉතා හොඳ මට්ටමකයි තිබුණේ. කෙසේ වෙතත් එම තරඟයේ වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම මත මෙවර LPL තරඟාවලියේ ක්වොලිෆයර් වටේට පිවිසීමට තිබූ වැඩි අවස්ථාව අවාසනාවන්ත ලෙසින් මගහැර ගියා. කෙසේ වෙතත් LPL තරඟාවලියෙන් දඹුළු කණ්ඩායම ඉවත් වීමත් සමගම දිනේෂ් චන්දිමල් මාධ්‍ය හමුවේ මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඒ මේ අයුරින් තවත් වසර 2-3ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම කාලය තුල මගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයින්ගේ දියුණුවටත් කණ්ඩායමටත් විශාල වටිනාකමක් එකතු කරන බවට මට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම තේරීම් කමිටුව මට තවත් කණ්ඩායමේ අවස්ථාවක් ස්ථානයක් ලබා දීමට කටයුතු කරයි කියලත් මම බලාපොරොත්තු වෙනවා. හැම අවස්ථාවකම කණ්ඩායම වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දීමට මම සූදානම්. මෙවන් දක්ෂතා අතර සිටින හා අත්දැකීම් බහුල ක්‍රීඩකින් යොදා ගනිමින් කණ්ඩායමේ සමබරතාවය රැකගෙන ක්‍රීඩා කළහොත් කණ්ඩායමේ දක්ෂතා ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වෙනවා. ශ්‍රී ලංකා තේරීම් කමිටුව කණ්ඩායමේ සංයුතිය සැකසීමේදී දක්ෂතා පෙන්눔 කරන එවැගේම තවමත් පර්ෆෝමන්ස් වල සිටින මෙවන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකින් යොදා ගනිමින් අවසන් සංචිතය සැකසීමට පියවර ගත යුතුයි. ක්‍රීඩාවට ආදරය කරන ඔබේ අදහසත් මේ සමගම එක් කරන්න. මේ පුවත පිළිබඳව නවතම යාවත්කාලින තොරතුරු සමග නැවත හමු වීමේ බලාපොරොත්තු වෙන සමගන්නවා. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන ගමන් අපි සමගන්නවා. නැවත හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම. Wide. He picked his spots really well. It's a 169 for 4 here, Sri Lanka.